කරන කලට පව් මිහිරේ මීසේ විඳින කලට දුක් ගිනිවේ දැඩිසේ අදටත් දුක් විඳින්නේ සංසාරේ මොනවා කරලා තියෙන හින්දාද බලපානවා පින්නතුනි පෙර කරපව් පුදුම විදියට ඒවා එලෙසම විපාකද දැන් අර භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් එනවනේ මේ වගේම වෙයි කාලේ ඔය උන්වහන්සේලා ඇවිල්ලා උන්වහන්සේලා අතරමඟ එනකොට හරි කරදරයකට මුහුණ දෙනවා වැස්සක් වෙලාවේ ගල් ගුහාවකට රිංගනවා උඩ තිබ්බ ගලක් ඇවිල්ලා පින්නතුනි ගල් ගුහාවේ කට වැහෙනවා සතියක් ගල් ගුහාව ඇතුලේ බස්සේ කොහොම හරි ආපු දඩයක් කාර්යෝ වගේක් මිනිස්සු වගේක් ගුහාවේ කට වැහිලා තියෙන හින්දා මේක අරලා බලනකොට ඇතුලේ හාමුදුරුවෝ හෙම්බත් වෙලා දැන් මේ විස්තරේ බුදුහාමුදුරුවන්ට කිව්වා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි කොහොම වෙන්න හේතුව දන්නවද මොකක්ද හේතුව එක ආත්මික මේ භික්ෂුන් වහන්සේලා හත් දෙනා දඩයක් කාර්යවත් දෙනේ තලගොයෙක් පස්සේ පන්නගෙන ගියා රිංගුවා තලගොයා හුඹට ආයි ගන්න බෑනේ තලගොයා හුඹට රිංගුවා උඹස් කටවල් ටික මැටි දාලා වැහුවා දැන් තලගොයා ඇතුලේ හිර වෙලා වහලා ගිහින් සුමානෙකින් විතර ඉන්නසනේ හොඳට මෙහෙම්බත් වෙලා හිටපු තලගොයා ඇදලා එළියට දැම්මම මැරිලා නැහැ මැරුවෙත් නැහැ අර බලන්නකො පව් බල දෙන හැටි තලගොයා ඇතුලේ හිර කරපු ඉඳලා ඒ දවස් 7 විදියටම ගල් ගුහාවක් ඇතුලේ හිර වෙන්න උනානේ මතකද ඉන්දියාවේ හස්යන්තරාව හැප්පිලා බිල්ඩින් එකේ මිනිස්සු පේනවා අනේ දන්නේ හිටපු සේරම මරුණා අරුමයක් නෙමෙයි දර මිනිස්සයා මැද්දෙන් දුවගෙන එන්නේ අර ප්ලේන් එක හැප්පිලා ගිනි අරගෙන සේරම මැරිලා ඇවිදගෙන එනවනේ පිටතට ඕකට මොකක්ද කියන්නේ පිළ කියනවා හැරගෙන මොකද්ද කියන්නේ කර්මයේ තියෙන බලවත් භාවය හැරගෙන මොකද්ද නැත්නම් පැහැදිලිද කර්මයේ තරම මුගලන් මහරහතන් වහන්සේ ඔය බලන්න ඉරිදිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායකනේ මුගලන් හාමුදුරුවන්ගේ ඉරිදි ප්‍රාතිහාර පෑමේ හැකියාව කොච්චරද කියනවනම් පින්නතුනේදී හරි දුකයි මන්දේ ඔය එළියේ දෙමෙ ඉන්නකොට ඇතුලේ ඉඳගෙන බණ ඇහුවා වගේ නෙමෙයි එළියේ මිනිස්සු හරි අමාරුයි අයත් දන්නවද ඊට ගත්තොත් තව කට්ටියට ඇතුළට එන්න පුළුවන් කියලා. එහෙනම් ඊට ගන්න එහෙම නෑ හොඳ. මුගලන් මහරහතන් වහන්සේගේ ඉර්ධි ප්‍රාතිහාර පෑමේ හැකියාව කොච්චරද කියනවනම් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ධම්සභා මණ්ඩපේ පින්නතුනේ අර
වක්කරන අතක් පික්කරන සැනින් මුගලන් හාමුදුරුවෝ තවතිසාවට වඩිනවා. ඒ කියන්නේ මේ වකුඩු කරගෙන ඉන්න අත දිගාරිනකොට මුගලන් එච්චර 이르දිමත් භාවය. එතකොට තවත් උන්වහන්සේගේ 이르දිමත් භාවය කොච්චරද කියනවනම් මාර තජ්ජනීය සූත්‍රයේ සඳහන් වෙනවා මාරයා ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේට අභියෝග කරනවා මේ 이르දි ප්‍රාතිහාර පාමු තරගෙට කියලා. මාරයා කියනවා මුගලන් මහරහතන් වහන්සේට මට පුළුවන් මුගලන් හාමුදුරුවන්ගේ බඩ ඇතුළට යන්න. ඒක කියනකොටත් මුගලන් හාමුදුරුවෝ මාරයාගේ කණින් රිංගනවා. සක්‍ර දේවේන්ද්‍ර ඇවිල්ලා මුගලන් හාමුදුරුවන්ට කියනවා 이르දි බලය පාගමු. මේ සක්‍ර දේවේන්ද්‍ර කියන මුගලන් මහරහතන් වහන්සේට ඔබ වහන්සේට ඉරිදි ප්‍රාතිහාර පාන්න පුළුවන් මටද පුළුවන්. සක්‍රයා ඒක කියනකොට සක්‍රයාගේ වෛජයන්ත ප්‍රාසාදය හෙල්ලෙනවා. බලනකොට මුගලන් මහරහතන් වහන්සේ නියමුතු බාරක් ගාලා වෛජයන්ත ප්‍රාසාදයට. නියමුත් හොල්ලන්න බෑ. එච්චර ඉර්ධිමත් භාවයක් තිබ්බ මහරහතන් වහන්සේ මරුනේ මොනවා වෙලා? පිරිනිවන් පෑවේ. ගුටි ගාලනේ. පළවෙනි දවසේ ආව පාට හොරු කුටියට ආව. එනකොටම මුගලන් මහරහතන් වහන්සේ ආසේ උළු ඈත් කරගෙන ආසෙන් වැඩියා කුටිය. කිරින්දේ වැඩිය. දෙවෙනි දවසේ හොරුවා. දෙවෙනි දවසේ කොහොමද වැඩි? අර දොරේ යතුරු ඉලවා ඔය කවුළුවෙන් වැඩි. තුන්වෙනි දවසේ අච්චර 이르දිමත් භාවයක් තිබ්බ මහරහතන් වහන්සේට මොකද වුනේ? පින්නසනේ ඉරිදි පාන්න බැරි වුණා. බුදුරු උගන්වන කම්මං දල්හං කිංචි කරෝමි. කර්මය දැඩි වුණාට පස්සේ මුකුත් මාය කරන්න බෑ. ඒකට මුණ දෙන්න වෙනවා. ගුටි ගාලා හොනුසහල් ගානට තලල ගෝණියකට දාලා විසික් කළා ගියා. ඒක ආත්මික බිරිඳගේ කීමට අම්මට තාත්තට සලකපු විදිහ. මේ කරන හැම එකක්ම අකුසලයට බලපාන. හරි පරිස්සමට බින්නතු. එක අකුසලයක්වත් නොකර ඉන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍ය ආත්ම භාවය. ඉතින් ඕක එක අකුසලයක්වත් කරන්න එපා. මම හොඳටම දන්නවා එළියේ ඉන්න කට්ටිය අනේක කුඩෙන් ඇඟට වතුර ගන්නකොට කේන්ති යනවා ඇති. කොහෙද කියලා ඈත් වෙන්න? මම අයත් කියනවා හොඳේ ගුලි වෙලා ඉන්නකොට කලන්ත හැදෙනවද? වාස්සේ හැදුනොත් එහෙනම් කොහොමද උස්සන්නේ? මේ හැමදාම වෙන එක මම කියන්නේ. ඒ හින්දා ටිකක් ඈත් වෙලා ඉන්න. ඈත් වෙන්න දැනගුත් නැද්ද කොහාටද හැරෙන්නේ? නමුත් ඔය පොඩි කට්ටිය වයසක කට්ටිය හරි පරිස්සම් කරගන්න. සෙරෙප්පු ගැන තියෙන ආසාව අතාර ගන්න දැන්. ආයෙ සෙරෙප්පු හම්බෙන්නේ. පුළුවන් නම් ෆෝන් එකයි පර්ස් එකයි මේකද ඉන්නවද පින්පොකට ගන්න තුන. හරි පරිස්සමට හොඳේ මම ආයෙත් කියන්නේ මොකද හරි දුකයි කනගාටුයි. මොකද ඉතින් මටනේ පේන්නේ කලන්ත හැදලා උස්සගෙන යනවා.
හැමදාම මම මේක දකින්න කොච්චර කිව්වත් වැඩකුත් නමුත් ඉතින් මම බණකට 10 පාරක් විතර මේක කියනවා සමහර විදිහට දන්නා මම කටහට මේක වෙනවා කියලා. හරි පරිස්සමට. පින්නතුනේ සම්බුද්ධ ශාසනයේ නිරෝගීමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? බක්කුල මහ රහතන් වහන්සේ. අවුරුදු 180ක් නේ. හැබැයි උන්වහන්සේට එක ලෙඩක් තිබ්බ මොකද? අවුරුදු 12කට සැරයක් කිඹුමක් එනවා. හොඳට බලන්නකො අපිට තියෙන ලෙඩවලුත් එක්ක අපි මොන මොනා කරලා ඇති. සංසාරේ පවුණක් කරලා ඇති බුදුතුණි අපි. බක්කුල මහරහතන් වහන්සේ පිරිමතුරා බුදුහාමුදුරුවන්ගේ අවදීයේ කොහෙද? පසේ බුදුරජාණන් වහන්සේ නමකට බෙහෙත් වට්ටියක් පූජා කරා. මේ වකට බෙහෙත් වට්ටියක් පූජා කරා. ඕක පූජා කරනකොට දැක්ක ඕකේ තියෙනවා පුස්කාපු අරලු ගෙඩිය. මේක දැකලා අයින් කරේ නෑ. මට ඉතින් අර එළිය කට්ටිය තෙවෙනකොට බණ කියන්න හිතෙන්නේ නැහැ. මම හෙටනින්ද කොහොමද විවෘත දැනුම් දීමක් කරනවා මේ බණ කැන්සල් කරනවා. ඒ කියන්නේ මේ වැස්ස ඉවරනකම් එක්ක බණ කියන්නේ නවත්තනවා. මේ කොහේ කරන්නද දැන් මේ ගියරලම බලන් කොට යන්න ඕනේ. මිනිස්සු ලක්ෂ ගණන් වේදන් කරලා සූදානම් වෙලා ඉන්නකොට දැන් ගම්පහ බණක් තියෙනවා දැන් හදට ඒක 6:00ට පටන් ගන්නකොට 7:00ටවත් තියාගත්තා. එහෙන් කතා කරලා මට කියනවා දැන් පටන් ගන්න බැරි වේද කියලා. මම හොයයි දරා ගන්න බැහැ. පන්සල දැනට තාම ඉඳගෙන ඉන්නවා ගිහිල්ලා වනවාස. මොකටද මේ උද්‍යෝගය? බණහන්න පින්නද? තරුණ මහත්තුරු අපේ කොල්ලෝ පොර කකා මොකේද දැන් පන්සල් යන්නේ? බණහන් වැහි පිට වැස්සක් පින්නද කවුරුවත් යන්නේ නැහැ. තරුණ මහත්තුරු කියන හාමුදුරුවනේ වැස්සත් එක්ක එළියට හරියට ඇහුනේ නැහැ. මං කියන්නේ නම් ඉතින් ওই පාරටත් එක්ක ස්පීකර් දාන්න කියලා. එහෙම කියනකොට කියනවා මගේ බණ වලට ගණන් වැඩි වෙනවා. පින්නද මගේ පාරට ස්පීකර් දාන්න කියලා මට හෙන්නද? ඉතින් මේන මිනිස්සුන්ට මේක සේරටම මං ඇහෙන්න දෙන්න එපා. පැහැදිලිද මං කියන්නේ? ඉතින් ඒකට මම මොනවා කරන්නද? තරුණ මහත්තුරු පුදුම උද්‍යෝගයෙන් උනන්දුවෙන් බණහන්. එනිසා මේ කියන එක වචනයක්වත් අපත් කරන්න එපා. මේ කියන එක වචනයක්වත් නොසලකා හරින්න එපා. මම දේශනා කරපු සෑම කාරණයකින්ම අවධාරණය වෙන්නේ අපි කරපු පව් කවදා හරි ඉවර කරන්න වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ බලන්න පිළිතුරු බණ කියන්න වෙලාවක් නැහැ. විනාඩි 50ක් ඉවර වෙලා තියෙනවා. මහ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහ රහතන් වහන්සේ. එතකොට මොකද්ද උන්වහන්සේ කරපු පින්කම? එක තල්පතයි එක පන්හිඳයි පින්නතුනි දන් දෙන්නේ. මනස මුල් වෙලා බොහෝ යහපත් දේවල් සිද්ධ කරනවා නම් ඒ වගේ විපාකත් එලෙසම හම්බ වෙනවා.
පින්නතුන විමාන වත්තුවේ සඳහන් වෙනවා නාවා විමානේ පැහැදිලි කරනවා එක භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සමග වඩිනකොට එක බමුණු පිරිසක් ගමක කියනවා ඒ භවත් ගෞතමයා එනවා කිසි කෙනෙක් වතුර ටිකක්වත් දෙන්න එපා කියනවා. බමුණු කියන්නේ පිළිතුරේ එක කාන්තාව භාග්‍යවතුන් වහන්සේලා වඩිනවා කියලා දැනගෙන මරුණක් කමක් නැහැ කියලා අර ක්ලාන්ත හැදිලා හිටපු හාමුදුරු කෙනෙකුට වතුර දෝත අතින් අරගෙන ගිහිල්ලා දෙනවා. ඔච්චරයි කරපු පිංගම් මොනවාද කොහොමද විපාක දුන්නේ? මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වඩිනකොට පැම්පුහුණු විමාන පිටින් පහළ වෙලා පින්නතුනි ආශ්චර්යමත් විදිහට විමාන පහළ වෙලා පරිවාර සම්පත්තිය එමටමයි. එනිසා මතක තියාගන්න ඕනේ පොඩි දේ ඇති සමහර විට මුළු ජීවිතේම වෙනස් වෙනවා. දැන් මොනවාද පොඩි දේ කියලා කියන්නේ? මේවා ඉතින් හෙට ඉඳන් කරන්න ඕන හොඳ. නැත්නම් මේ වැස්සේ දෙමීගෙන බණහනගේ තේරුමක් නැහැ. අද මම මේ කරන තුන්වෙනි ධර්ම දේශනාව. තව එකක් තියෙනවා. පටිගත කිරීම දෙකක්. උදේ දැන් මේකත් එක්ක 3යි. ගම්පාබණයි 4යි. බලංගොඩ යන්න පැය 6ක් විතර යනවා. බණ ඉවරනකොට 9:00 විතර වෙනවා. එතකොට අපවර 12ට විතර පිටත් වෙන්න ඕන මොකේද? ඊට උදේ 8 වෙනකොට ඉන්න ඕන බලංගොඩට එහා. හබුදලේ ගිට්ටු. ඔයත්තුණන් උපරිම 8වත් වෙනකොට ගෙදර යනවනේ නේ. දවස් 4කින් පන්සල් ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ කියන එක වචනයක්වත් අපත්නම් කරන්න එපා. ගෙදර ඉන්නකොට පුරුදු වෙන්න ඔය ගෙවල් වල මිනිස්සු හරියට කුණුහරුප කියනවනේ. ගෙවල් වල මිනිස්සු හරියට කුණුහරුප කියනවා. මට අහන්නත් පුළුවන් නම් නැත්තගේ. දැන් මේ වෙනකොට ඔය කටින් කුණුහරුප කීයක් විතර කියලා දෙනවා. කොහොමද දෙකට වැඩිනේ? මොන දෙකද කුණුහරුප පළල ඇති පගෝදි ගණන්. දැන් මේ වෙනකොට මේ අම්මලා කී ගමනක් විතර වේසි කියලා ගණන් අහලා දෙනවා. මේ වැද්ද වයි නැද්ද? නැද්ද? මේ හොඳ මොන බැනුම්ද ගුටි කාලා ඇති බලන්න. ගහනවනේ පොඩ්ඩ බෑ. කවුද ගහන්නේ? පිළිමිනිසු ගහනවා. කවුද දැන් මේ අම්මලාට වැඩිපුරම කුණුහරුපෙන් බැලලා දෙන්නේ? ටිකක් කල්පනා කරන්න පුළුවන්. පාරේ යන මිනිස්සු බයිනවා. මිනිස්සු පිස්සේ ගෙවල් වලට එන්න බයි. අල්ලපු ගෙවල් මිනිස්සු බයිනවා. කවුද බැලලා දෙන්නේ? කියන්න කසාද ස්වාමියා කියලා. මේ බෙදල බොනවද උඩු පිළ පැත්තේ නෑ. හොඳයි. බොන්න නැත්තම් මේ අඩු ටිකක්. අනිත් හැමදාම බොනෝ එකයි. මේ හොඳයි.